ළමයි එදා භාෂාව වෙනයි අද භාෂාව වෙනයි. අදත් එක එක පැතිවල භාෂාව වෙනයිද නැද්ද? වෙනයි වෙනස් ඈ. අනුරාධපුරයේ පොළොන්නරුවේ පැත්තේ කෙනා කතා කරන ස්ටයිල් එකට නෙමෙයි නුවර කෙනා කතා කරන්නේ. නුවර කෙනා කතා කරන ස්ටයිල් එකට නෙමෙයි ගාල්ල මාතර හම්බන්තොට කෙනා කතා කරන්නේ. එහෙම නේද? එහෙම නේද? ඔව් ඔව් ඔව්. මෙතන ඉන්නවා නම් ගාල්ල මාතර හම්බන්තොට පැත්තේ ළමයි ඔන්න ඒගොල්ලෝ කතා කරන ස්ටයිල් එක වෙනස්. මෙතන නුවර ළමයි ඉන්නවා නම් ඒගොල්ලෝ කතා කරන ස්ටයිල් එක තවත් වෙනස්. ළමයි ඒ ඔක්කොම දුල්නෙත් මම ඔයගේ මැසේජ් එක දැක්කම මරු දරුව මරු. මම ඒ මැසේජ් එක කියන්න. සර් මේ මම මේ පන්තියට එන්නේ ඉස්සෙල්ලා මගේ ලකුණු 58යි දොන්න ඔහම ගණක් දාලා තිබ්බේ. මේ පාර මගේ ලකුණු 92ක් දොන්න ඔහම ගණක් තිබ්බා. නියමයි ඈ. එහෙම තමයි වෙන්න ඕනේ. එතකොට කට ඇරලා කියන්න පුළුවන්ද බැයිද? අපි CS එකේ කියලා. කියන්න පුළුවන්ද බැයිද? ළමයි කියන්න පුළුවන්ද බැයිද? කියන්න පුළුවන්ද බැයිද? ඔයාලත් කියන්න පුළුවන් සර්. කොහමද? පුළුවන් සර්. ලකුණු 92යි ඈ. හරිද? එහෙම වෙන්න ඕනේ. ලකුණු 80 90 ගණන් තියෙන්න ඕන. හරි අපේ දරුවා මැසේජ් දානවා. නියමයි ඔක්කොම 80 90 ගණන් වල මැසේජ් එන්නේ. හරි.